Yeah, love, yeah. You must walk on water, cause I'm drowning and you made it. Met you on the corner, first in love, it was payday. Candy colored nails, match the candy coated bands. I needed your contact, my eyes bugging out my head, cause you hot as shit. Nah, just she African. Not no bottom bitch, top notch out of here. Love me like I love myself, love it when she smile at me. White teeth with a heart of gold, and I'ma put a diamond in it. Ring, 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 love calling me. Ring like the camera is free when she calling me. Ring, 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 love calling me. Ain't gon' be a man to pick you up, you stay down for me. Eyes closed, arms out, flying. Red Bull, babe, you give me wings, pilot. Girl, I love your voice, sound like love calling it. Love called again, and I ain't miss a call yet. Hi guys, ට්‍රෙඩම එක්සිට් වුණා. TV අවුට් එකක් හිටියේ නෑ මට ඇති. එච්චරයි ඇති මට එදිරිම එක්සිට් වුණා. මේ TV තිබ්බේ ඇඟිල්ලෙන් තිබ්බට පේන්නේ නෑනේ. මේ හරිය TV තිබ්බේ මකට වෙන්න මේ හරිය තියෙනකොට TV එක මෙතන තිබ්බේ. 1 2 මතක නැහැ කීයක් තිබ්බේ කියලා. TV එක මම මෙහෙ ට්‍රේඩ් එක PRs මේක ඩබල් ක්ලික් කරලා මේ TV එක ඇදලා දැම්මා. TV එක අරගෙන ගහන්න නැතුව TV මේ ලෙවල් එක ඇදලා දැම්මා. ඔන්න කොහට හරි යයි කියලා. මේ මකට යට යනකොට පේන්නේ නැහැ MT5 එකේ. මේ මම TV ලෙවල් එක ඇද්දා. මම දන්නේ නැහැ මම කර්සර් එක දැක්ක ෂණික තප්ප කියන්නේ තප්පරයක් හරි මෙයා වුණා නම් TV හිට වෙනවා. අවරාදේ TV හිට වුණා. මේක තව යන්න පුළුවන් ට්‍රේඩ් එක. මේ කොහොම හරි මම කර්සර් එක තිබ්බ තන තියලා මවුස් එක ලෙෆ්ට් එක ක්ලික් කරලා අදිද්දිම ඇදුනා. ඇදුන් නැත්තම් මේක අවුට් වෙනවා. මම දන්නේ කොහොමද ඒක කියන්නේ ක්ලික් උනේ කියලා. ඒ ආපු ෂණික ලෙවල් එක මෙහෙම තියනවා නම් ලෙවල් එක කොහොමද තියනවා නම් මෙහෙම අදින්න බෑ නේද? මේකත් ආවේ නෑනේ. මේ විදිහට දැක්ක ගමන් මෙහෙම ඇදුනා. මෙහෙම එන්න ඕන එක අපි මෙහෙම මේවා කරලා එන්න ඕන එක මෙහෙම ෂණික පටස් ආවා. ඒක ලක් එක. ඒක ආවේ නැත්තම් ඇත්තටම අපරාධේ මේ තව රෙඩ් එක ගානක් තව රෙඩ් එකකින් මට ගහන්න ඕනේ. තව රෙඩ් එකක් ගහන්න ඕනේ. තව ගානක් යනවා. දැන් FPG කියා කරලා හෝල් කරලා මාකට් එක තව ඩවුන් වෙයි. හරි අපි යන රෙඩ් එකට. ඊට කලින් යුරෝ එක බලමු. යුරෝ එක ගැහුවේ නැහැ. මොකද යුරෝ එක මම ලන්ඩන් එකේ යුරෝ GB මම මුලිකත්වයක් දෙන්නේ නැහැ. ප්‍රයොරිටි දෙන්නේ නැහැ. මේ නිව්යෝක් ට්‍රේඩ් වලට නිව්යෝක් මම දෙන්නේ ලන්ඩන් විතරයි. නිව්යෝක් දෙන්නේ නස් එකට පමණයි. ඩිස්ප්ලින් එක හදාගෙන තමයි ට්‍රේඩ් කරන්න. මේකේ ඩබල් ට්‍රේඩ් එකක් තිබ්බම ඩබල් ට්‍රේඩ් කරේ නැහැ නස් එක. මොකද මේ මට මැනිපියුලේෂන් එක ෂුවර් මැනිපියුලේෂන් එක මේක. මේ ට්‍රේඩ් එක ගහන්න මූලික හේතුව මේ වේනානේ මෙතන ලික්විඩිටි එක කෙලිම ග්‍රැබ් කරා. මෙතන 1 මිනිත් එක දඩ කැනල් එකක් ක්ලෝස් වෙනවා. මට CSD කෙලිම මෙතනින් ගැහුවා. ඒ ගහන්න හේතුව මේ ඔක්කොම මේ 1 2 3 4 බ්ලා 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 තියෙන කැනල් ඔක්කොම මේ එක තනි කැනල් එකෙන් වහනවා විග් එකකුත් එක්ක. හරිද? එතකොට විග් එකක් එක්ක උඩට ගහලා ඒ විග් එක එතනම තව ඒ විග් එක වගේ තව කැනල් එකක් මෙතන හැදෙද්දී මේ ට්‍රේඩ් එක මම මෙතනදී ගහන්නේ නැහැ කියන්නේ මේක ට්‍රේඩ් එකට කරන අසාධාරණ. ඒ නිසා මේ වගේ ට්‍රේඩ් තියනවා නම් මම කියන්නේ මේ මුල් මොකද්ද නස් එක විතරක් බැලුවත් ඇති මේ වගේ. මොකද GU මේවා ඒවා ගහන්න එපා. මෙහෙම අනිත් පැත්තට ගහලා ඕන තරම් ට්‍රේඩ් ඇති. මෙතන දැම්මට මේ ටික ගණන් ගන්න එපා. මේක කරා මම කරානේ. මේ ට්‍රේඩ් එක මම දවල් වීඩියෝ එක කරා. මම ඒක තාම අප්ලෝඩ් කරන එකත් මම දාන්නම්. මේ වගේ අම්බානකට වීඩියෝ තියෙනවා. උඩට ගහනවා මේ විදිහම ගල මේ තියෙන. මෙතින් හරිද? මෙන්න තියෙන. නෑ ඒකත් සෙල් කැනල් එකක්. හරිද? ඒත් මේ විග් එක ගහලා ලික්විඩිටි ගත්තා. මෙතනදී CSD කරලා නැහැ නේ. ඒක ඉතින් ගන්නම හරි. මේ ඔය වගේ ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ නස් එක පට්ට කෙයාෆුල් ඒ වගේ ට්‍රේඩ් ගහන්න. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අයියා කිව්සේ ගිහින් නැහැ නේ. හරි මම හොඳට මෙන්න මෙතන එක්සිට් වුණා. හරි ට්‍රේඩ් එකට යන්න. 4 hour ගියොත් පේනවා මාකට් එකේ දඩ බයි එක තියෙන්නේ. බයි අතර තමයි සෙල් ගැහුවේ පට්ට ගොම් වැඩක් කරන්නේ. හරි. ඒකෙන් වැඩක් නැහැ. මෙන්න මෙතන තියෙන මාකට් එකේ ස්විප් එකක් හම්බ වෙනවා. නැත්තම් මේක අපි CRT කියලා දාමු. CRT high. yes. මේක. හරිද? shift on 15 minutes. එතන මේ FPG එක දකින්න ඇති. මෙතන FPG එක. ඒ දේවල් පෙන්වන්න දේවල් නෙමෙයිනේ.
මෙන්න CRT high එක සහ මෙන්න liquid sweep එක නැත්තම් මේක turtle soup එකක් ගන්න පුළුවන් කිසිම අවුලක් නැත්තේ නැද turtle soup minus right ඊට පස්සේ ආඩ පේනවා මේ 15 minute එකේ අපිට entry මෙතන entry මේක entry මේක මම මේක අහලා තියෙන්නේ entry මේක පොද්ද ඉස්සෙල් එක මෙතන හරිද මොකද මේ 15 minute FVG එකක් උඩ තමයි trade ගන්නනේ එතනින් එහාට down time frame shift and අවශ්‍ය නැහැ එතන trade එක ගහුවා 1 to 2 හරි 1 to 3 හරි මේක නම් drone liquidity දක්වා අල්ලන්න හරිද වෙන කිසිම trade එකක් අල්ලන්න එපා නැසන් day drone liquidity දක්වා අල්ලන්න නැත්නම් අනිත් trade 1 to 3 1 to 2 exit වෙන්න එච්චරයි ඔයගොල්ලන්ට දෙන්න තියෙන instructions එක හරිද shift 5 minute එකට එතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ කියලා 5 minute shift වලට වඩා 1 minute shift යන එක ලේසි වට sorry මේක පොඩි කරමු මෙන්න ගැහුවා දඩ කැනලයක් මෙන්න මෙතන ලික්විඩි ගත්තා මේ ලික්විඩි මේ කැනල එක 8.7 මෙතනදී මාකට් එක ලික්විඩි ස්විප් එකක් දෙනවා කියලා හිතමු ඩර් සුපරි මොකක් හරි ලික්විඩි ස්විප් එක නෑ මගේ රිජෙක්ෂන් රයිට් රිජෙක්ෂන් එකක් දෙනවා මෙන්න CSD එකක් හරිද මේ CSD රිටර්න් වෙනකන් ඉන්න එපා ගහලා දාන්න කෙලින්ම මෙතනින් SL එක දැම්මා sorry මෙතනදී entry එක ගහුවා මෙතනදී SL එක ගහුවා entry වෙන මේ හරියට තුනේ වෙන මේ හරියට මෙතන දාලා කිව්වට වෙන මේ හරිය වගේ entry එක මොකද්ද මේ spread එක අම්මට සීරි අන්න යටින් ගැහුනේ කියලා ඉතින් කියවුණා ඊට පස්සේ ආපහු මේ හරියට වෙලා මාකට් එක ගියා අවුලක් නැත්තේම නැහැ ඒ ට්‍රේඩ් එක ගහන්න ඕනේ මේ අර ෂෙනික් යන මේවකට මට රෙකෝඩින් දාන්න බෑ හරිද රෙකෝඩින් දාන්න අමතකුණා පොඩි වීඩියෝ සෙට් එක බලබල හිටියේ රෙකෝඩින් දාගන්න අමතකුණා හැබැයි chart එක බලබල හිටියේ අනිත් ස්ක්‍රීන් එක රෙකෝඩින් එක බලබල හිටියා එහා පැත්තේ ස්ක්‍රීන් එක ඔන් එකේ තිබ්බේ නැහැ ඒ නිසාම රෙකෝඩින් එක දාගන්න බැරි වුණා ඊට පස්සේ තමයි දැක්කේ ස්ට්‍රීම් ලැබ් එක මේකේ ඔන් එකේ තියෙන්නේ කියලා ඊට පස්සේ තමයි ටග් ගා රෙකෝඩින් බටන් එක ක්ලික් කරේ ඒ නිසා සමාව වෙන්න ඕනේ මෙන්න මේ හරිය ඉන්නකොද රෙකෝඩින් ඔන්න උනේ ඒකට සමාව වෙන්න හරි මේ රෙඩෙන් මෙච්චරයි ඉතින් කතා කරන්න තියෙන මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් එකක් මුකුත් ගන්න දේවල් නෙමෙයි මේ නස්සන ඩාගේ ට්‍රේඩ් වල මාකට් ස්ට්‍රක් ෂිෆ්ට් CSD මුකුත් ගන්න අවශ්‍ය නැහැ 9:30 ඕපනින් එකට කලිනුත් ගහන්න පුළුවන් 9:30 ඕපනින් එකට කලින් මේ ට්‍රේඩ් එක බල හිටියේ නිව්යෝර්ක් එක ඕපනින් එකේදීම 5 මිනිත්ද කොහෙද මට මතක නැහැ මගේ සෙල් එක කන්ෆර්ම් වෙලා තිබ්බේ මේ ටික නැහැනේ මෙතනදි දෙනවා වෙන මෙතනදි මම ගහුවේ කොහොමද මේ තියෙන මෙතෙන්ට මාකට් එක shift වුණා මේ FVG එකට මේ displacement එකත් එක්ක මෙතන trade එක ගියව මම ගැහුවේ නැහැ බොර කියන්න ඕන නැහැ මේක ගැහුවේ නැහැ මේකයි ගැහුවේ ගහපු එක පෙන්වන්න අවශ්‍ය නැහැ දෙයක් ඉගෙන ගන්න වීඩියෝ එකක් කරන්න මගේ proof පෙන්වන්න නෙමෙයිනේ ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න සහ මගේ ආතල්ලකට වීඩියෝ එකක් කරන්නේ මට subscriber count එකක් මට පට්ටාසයි ගන්න අර මොකද්ද play button එකක් ගන්න ඒ නිසා මේ YouTube channel එක grow කරන්න සහ ඔයගොල්ලන්ට දැනුමක් ගන්න මට කාටවත් proof පෙන්වන්න අවශ්‍යතාවයක් නැත හරි ඔය විදිහට තමයි වීඩියෝ එක කරන්නේ සහ මෙතනදී trade එකක් අරගෙන stop loss එකක් දාන්න තරම් මට setup එකක් නැහැ මෙතන හරිද මෙතනින් නැත්තම් trade එකක් කෙනෙන්න ගහන්න පුළුවන් මෙතන මේ විදිහට අර සමහර ඉන්නවනේ ඔන්න ඔහම SL එකක් දානවා TV එකක් ඔන්න ඔතනදී දානවා ඔන්න ඔය කට්ටිය ඉන්නවනේ හරිද buy එකක්ද sell එකක්ද කියලා හොයාගන්න බෑ මේ එහෙම trade කරන්න එපා අඩුම 1 to 2 R එකක් ගන්න try කරන්න එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අපි end කරමු end කරන්න කලින් GBP sorry euro එක තිබ්බේ euro එක මෙන්න මෙතන trade එකක් මට තියෙනවා euro එක මට අද දවසේ down sell තියෙන්නේ GBP එක මම කිව්වනේ euro එක ගත්තොත් මෙන්න මෙතන මම trade එකක් තියුවා මම ගහන්නේ නැහැ මම කලින්වත් කිව්වා මම 5 minute එකේ 5 minute එකේ මෙන්න මෙතන market structure shift එකත් එක fair value area එක හම්බ වෙනවා මට උඩ මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා GBP එක ඇනලයිස් එක මම කරලා තියෙනවා ඒක බලලා නැත්තම් බලන්න ඒකම තමයි යුරෝ එකෙත් කියන්න තියෙන්නේ දැන් මම ඒකට ටයිම් ගන්නෙ නැහැ හරිද ඒ වීඩියෝ එකෙන් ඒක අල්ලන්න එතකොට ඔයගලන්ට මේ මං කියන ට්‍රේඩ් එක තේරෙයි හරිද මේ බ්ලා 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 මෙහි තියෙනවා FVG ඒවට ඇවිල්ලා 1 hour ඇවිල්ලා 4 hour ඇවිල්ලා 15 minute ඇවිල්ලා down time frame shift වෙලා තියෙනවා හරිද එහෙම shift කරනකොට තමයි මේ 5 minute entry ගන්න මෙතනින් එහාට මම drop වෙන්නේ නැහැ down time frame එකකට මෙතන market strike shift එකත් එක fair value area එක හම්බ වෙනවා සහ මේ මොකද්ද 5 minute එකේ FVG එක හරිද ඔතෙන්ට රිටර්න් වෙනවා මේ මෙතන රිටර්න් එකෙන් මයි ට්‍රේඩ් එක දාලා තියෙන මෙතනින් දාන්න පුළුවන් මෙතනින් දැම්මනම් 28 එකක් මෙතනින් දැම්මනම් 2 එකක්ම තමයි
හරිද? එතකොට අපේ ලාස්ට් කියන්නේ ෆස්ට් TV එක මෙතන අවුට් කරන්න නැහැ 1 to 2ම තියෙනවා. හරිද? කෙනෙක්ට මෙතනට බ්‍රේක් කරාට පස්සේ මේක බ්‍රේක් ඉවන් කරගන්න කිසිම අවුලක් නැහැ. බ්‍රේක් ඉවන් කරලා පාඩුවේ රෙඩ් එක තියන්න. TV දාලා. හරිද? මේ රෙඩ් එකත් යුරෝ එකේ කතාව මෙච්චරයි. මේක ෆේල් කරන නිසා මාකට් එක ගොඩක් ඩවුන් යන්න තැනක් අපි බලමු. මාකට් එක ඩවුන් වෙන මට GBP එකේ මාකට් එක ඩවුන් වෙන තැනක් තිබ්බා. මම ඒක පෙන්නන්නම්. ඔව් මෙන්න මෙතන මාකට් එක ඩවුන් නේ. මම ඔය කලින් වීඩියෝස් වල කරා GBP එකේ මට මන්ත්ලි හයි එක ගන්න ඕනේ කියලා. හරි යුරෝ එකේ මන්ත්ලි හයි එක අරගෙන ඇවිල්ලා තියෙනවා සහ එතන SMT හදලා තියෙන හේතුව නිසා මාකට් එක කොහොමත් හයි එක ගන්න යන්න chance එක ගොඩක් අඩුයි. හරිද? මෙන්න මේ ස්විංග් එක මාකට් එක ග්‍රැබ් කරන්න කියන ලෙවල් එකේ මම ඉන්නවා. ලොකු මේවා එකක් නැහැ. ඒක මයි බයස් එක තියෙන්නේ මේ සතියේ සෙල් බයස් එකක්. පේනවනේ සෙල් කියන ලම්බානකට ගහලා තියෙනවා. නමුත් 4 hour එකේදී FPG හදලා තියෙනවා මාකට් එක උඩට ගහලා. මෙතන ඕඩර් ෆ්ලෝ එක ගන්න 4 hour එකේ මේ FPG එක මේ විදිහට මේ 9 නේ. මේක හෝල්ඩ් කරලා මෙතෙන්ට ගහලා ආයෙ හෙට දවසේ දෙරුවට කැනල් 4ක් තියෙනවා. මේ කැනල් 4 තුල මාකට් එක බයි වෙලා ආයෙ හෙට දවසේ මාකට් එක සෙල් වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ 24 වෙනිදා නවවෙනි මාසේ 24 වෙනිදා. රයිට්. ඔය විදිහට තමයි අපේ වීඩියෝ එක දෙන්න දෙන්නේ. NAS 100 එක ට්‍රේඩ් කරා මම කියන මාකට් එක මෙතනදී FPG ගහලා මාකට් එක ඩවුන් නේ කියලා. රයිට්. ඔය විදිහට තමයි ට්‍රේඩ් එක ප්ලේස් වෙන්නේ. වීඩියෝ එකෙන් දෙයක් ගන්න තියෙයි කියලා හිතනවා. එහෙනම් ගිහින් යන්න හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. channel එක subscribe කරන්න.